හෙලෝ ගයිස් වෙල්කම් බැක් ඉතිං අපේ දෙවිනි දවස අපේ සයිබසන් එක දවසේ අද පරණවුරුත්ත හිතිං අපේ කලින් ලයිව එකක් තැම බට් ලයිව එකේ වීඩියක ලැක් නිසා මහිතුවා මේක වීඩියෝ ඩෙමස්ට්‍රේට් එක මේ අද කරපු ප්‍රසෙසික පෙන්න්න ලයිව එක මම තුන තයින් කළ දාන නැත්තං හොම තිපති ප්‍රශ්නයක් නෑ බට් මෙතනි දලා ලයිවේ කතා කරදව ලොක්කෝ ම මේ කතා කරන්න බලාපොරොත්තේන හරි හරි ඉතිං අද පොඩක් වෙනස් විදි මශන එකක්තා මෙතැති ප්ලේ කරන්නේ අපි හමද බූට රුට මශන් පේ කරන නැත්තම් ෆුල් පෝඩ් මශන් ප්ලේ කරන සාමානය ල ජස්කලේෂන් පාට් හෙම ඉතින් මේ මශන පොඩක් වෙනස් මශන එකක් සාමානයෙන් අපි මශන් එකට ඉනිශල් ක්ස් ගන්නවා අරගත්තර පස්සේ එතනින් හාට මේක සාමානි කර තියෙන ඉන්වස්ටිගේට පාට් එකක් තමයි මෙතනදි කරන්න හරිද ඉන්වස්ටිගේට පාට් එකක් තමයි කරන්න ඉන්වස්ටිගේට් පාට්ගේ තියෙන්නේ මොකක්ද කියලා මශන් එක ප්ලේ කරගෙන යන ගමන් බලමු සාමාන්‍යෙන් මෙතනදී අපි කරන්න නිශල් ක්ස සරගෙන ඊට පස්සේ නමරේට් කරලා ඊට පස්සේ තින ඩීටස්ටික් එක අපි මේ ප්‍රශ්නත් එක්යන් ඉතින් අපි ලයිව ගෙන මේටිකක්කොම ලයිව තමයි කරේ බට් දැන් ලයිව් කරන්න වෙන නෑ මොකද මේටික කර අපි බලමු මේටික අපි කොහොමද ප්ලේ කරේ කිය හරිද ඉතිං ගෙසිකල මං මශන් එකට ජොයිනවාට පස්සේ IP අඩ්‍රෙස එකක් හම්බෙන ති මෙතනත් අප ඉන්ට්‍රක්ෂන්ස් දීලා තින වාගේ IP අඩ්‍රෙස් එක මෙන්න මේ TLDකට මැප් කරගන්න කියලා මෙන්න මේ පාත්තකට හරිද ති මම ඒ පාත්තකට මැප් කරගත්තා පාට පේනවා මේ IP එක මැප් කරගෙන තිය හද IP මැප් කරගෙන දී ඉවස බේසිකල අපි සාමාන්‍යෙන් කරන්නේ මැප් ස්කෑන එකක් ගන්න කන මැපිසල්ට එකක් ගන්න ති ම මෙතැරිදිවට පෙන්න්න අපි එම පිසල්ට එකක් ගත්ත මේ ඔක්කුම ලයිව් කරේ අපි හගෙන්ම පිසල්ට එක පෙන්න්න මෙන්න මේ විදිහට තමයි මේ මැසින් එක නත අපේ ටාගට්ටගේ එම ප්‍රිසාල්ට එක වුණේ හරිද ඉතිං පාට පේනවා පෝට් පිසි දෙක ඕපන්ලා තියෙන SSHවලට ඉට පස්සේ පෝට් 80 එක තියෙනවා හරිද පෝට් 80කින් පයිතන් සොය එකක් රන්නවා ඊට පස්සේ පෝට් 440 තමයි මේක වැඩ කරන්න හරිද අපේ වෙබ්සයිට ගැන් මට පෙන්න්න ඉට පස් පෙතන මයිස්පස හෙකුත් ටෙක්ස්පෝස්ලා තියෙන තින් බේසිකලට පේන මෙතන මේකතම අපේ සයිට් එක මේක HTTP වැඩ කරන්නේ නැත හරිද HTTP රය එකක් යනවා HTTPS තම වැඩ කරන්න HTTP ගොඩක් ලාට එකළගේ AP එක කරි මකරගත්තම රන්නන්නේ HTTPSකින් ගැන පෝට් 440 තමයි මෙතනදි රන්නන්නේ අපේ වෙබ් එක හරි ඉතින් අපාචි කරන්නන්නේ එක ඉතින් එතනදී අපිට එම පිසාල්ට එක හිට එකක් තියෙන වර්ඩ ප්‍රෙස් මේක රන්නවා කිය හරිද වර්ඩ ප්‍රෙස් අන්න කියල වර්ඩ ප්‍රෙස් 6.5 කරන්නවා කියලා හරි වැඩි හොඳට ආපොඩ්ඩක් ගන්න මං සාමාන්‍යයෙන් මේ robots.txt එකක් හැදෙනවා මෙතන හරිද අඩ බැලුවම් පේන එතනති WP admin එන් පොයින්ට එක තියෙනවා WP admin එන් පොයින්ට එක කියල කියන සාමාන්‍යයෙන් අපිට මින් ලොගින්න එකනේ වර්ඩපෙසල් හිතවට පේන WP admin ලොගින්න එකක් තියෙන මේක වර්ඩපෙස් සයිට් එක ඉති වර්ඩපේ සයිට් එකක් නම් ගොඩක් දුරට අපිට වොන්ඩබිලිටි ස්කෑන එකක් විදිහට පාවිච්චි කරන පුළන් අපේ WP ස්කෑන එක හරිද ඉතින් අපි WP ස්කෑන එකක් රන් කර ඉතිං ලයිව එක නම් එක ලයිව්මයි කරේ ඉතිං මං කර පෙන්න්නන්නවාට අපේ ස්කෑන් කරා මම ස්කෑන් කරදදි පතක තියාගන්න ඕන දෙයක් තමයි මෙතැනද අපි ඩිසේබල් කරන්න ඕනේ TLS හරිද ම මෙතැදි පෙන්න්න ඩිසේබල් කරන්න ඕන TLS එක මගේ API ටෝකන් එක එක්ස්පෝස් වෙනවා පට අවුලක් නෑ පවුලක් නෑ හරි මෙතති ඩිසේබල් කරන්න ඕන TLS චෙක් එක මේක නැතුව දැමොත් එහෙම අපිට වොන්ඩබිලිටි ස්කෑන් වෙන නෑ නිකන් අපිට ස්කෑන එකක් කියන්නේ මේක දැම්ම අපිට වොන්ඩබල්ද නැතිගලත් හවාගන්න පුළන් එකම මේක පාවිච්චි කර හරි ඉතින් රිසාල්ට එක බලාගෙන ගිහාමවාට පේනවා වර්ඩපෙස් වර්ෂන් 6.5 තම වෙන්නේ ක්‍රටිකල් වොන්ඩබිලිටස් හතරක් මෙතන පෙන්න්නනවා අයිඩෙන්ටිෆයි කරගත්තයි කියලා වර්ෂන් එක පිට පෙන්නවා අන්නොතන්ටිකට ටෝඩ් එක්ස එකක් තියනෝ කියල මේක ලොකු වැඩගත්කමක් නෑ අපිට නිශල් ක්ස් කන්න සර්ව එකට ඊට පස්සේ පාත්‍රවසල් තියෙනවා කියලා කියනවා එක තින වර්ඩ පෙස් වර්ෂන් එක පරණ නිසා ඉට පස අපි තීම් සලට එනවා තීම් සලටාවට පස්සේ බ්‍රික් කියන තීම් එක පාවිච්චි කරලා තියෙනවා එක රදාලා දේවල්ටිකක් තියෙනවා ඉට පස්සේ බ්‍රික් කියන තීම් එක තව වොන්ඩබිලිටිස් ටිකක් මෙයා අයිඩෙන්ටිෆයි කරගෙන තින වොන්ඩබිලිටිස් හතරක් ඇතරම කිවොත් එහෙම එක ප්‍රධානම එකක් තමයි අන්නොතෙන්ටිකේට රිමෝට් පෝඩ් එක්ස්කියුට් එක
එක්ස්කියුෂන් එක ගොඩක් වැදගත් එකක් පෙන්න මේක අප ඉනිශල් ක්ස් කන අනිවාරය මෝනි ඊට පස අන්නතටිකට රිමෝට් බෝඩ් එක්කියෂන අයි පෙන්නවා ප්‍රෆරන්සස් දීලා තියෙනවා ඊට පස්ස ඔතන්ටිකේට පේජ් විල් ක්ස් ටෝට් ප්‍රොසයි ස්ක්‍රප්ට එකක් තියන කියලා කියන මේක ගොඩක් වැදගත් හැ ගනි ඔතන්ටිකේට එක අපිට යුසනයෙන් පාස ඩෝනිය එකට ඉතින් ඔයිටික තමයි මෙතන රිසාල්ට එකක් විදිර පෙන්න්න ඉතින් අරක පොඩ්ඩක් ඉන්ට්‍රස්ටිං තියෙන එක අපි ලයිවකේ දින මේ ප්‍රොසෙස් එක යන්න කලින්මයි අඩිටිෆයි කරගත්ත මේක පාචන බ්‍රික්තීම එක සහ බ්‍රික් තමයිකල පාවිච්චි කරන්න කළ එක ඩිෆයි කරගත්ත මෙතනති බ්‍රික්ස් කියන වචනත් එක්ක සහ ඒගලගේ මෙන්න මෙතනදි තිබා වෙබ් තීම් කිය හරි සහ මගේ මතකෙත් එක මොකද ම මේ බ්‍රික් කියන තීම එක කලින් පාවිච්චි කල තියෙනවා වෙන මොක් හරි CTF එක ටක් බොක්ස එක හරි මොක් හරි තනකද ම පාවිච්චි කර එහිද මට මතක් වුණා බ්‍රික්ස් කියන්නේ වට ප්‍රශ්ල තීම එකක් කළ එතරින් තයි ම මුලින් අපි ලයිව එක කතා කරදදි අයිඩටිෆයි කරගත්ත මේ බ්‍රික් තීම තමයි පාවිච්චි වෙන්න කිය හරිද පොදම අපි හවාගත්ත විදිිය ඊට පස්සේ එතකට WPස් කියනකත් අපි ලයිව තමයි රන් කරේ ගොඩක් වෙලා ගිය රන්නන්න ඉතින් ඒ නිසා මම ඊට කලින් සච් කර මේ බ්‍රික්තීම එකට මොකක් හරිකක් තියෙනවාද කිය එතකොට කලින් ගියප එකක්ම තිබ හරිද මේ කලින් විසිට කරපු සයිට් එකක්ම තිබ එකනම කලින් එක පාවිච්චි කල තියෙන සයිට් එකක් සහ ට පේන මෙන්න මෙතනත් තියෙනවා මේ රැපිට් සෙවන් ලගේ ඒකන දාලා එක්ස්පලොයිට් එකක් පට ම මේක තම පාවිච්චි කර මේක වැඩ කර ලයිවකෙත් මේක තමයි පාවිච්චි කර මේක වැඩ කර ලයිවගේ පොඩි ලැක්ගතියක් තිබා ඊට පස්සේ වීඩියෝ එකයි මගේ ඕඩියෝ එකයි සිංක්වෙන්නති කේසකක් තිබා ඒ අපි නෙක්ස්ට එක ඉඳල් හදාගෙනයමු එන ඒ නෙටවර් කනෙක්ෂණ එකක් එක තමයි එක ප්‍රශ්නය වෙල්ල තිබේ බට අවුලක් නෑ ඉතින් මම මෙන්න මේ එක්ස්පලොයිට් තමයි පාවිච්චි කර හරිද මේ ස්පලයිට් එක පාචි කරතම ම නිශල් ලක්සස් කත්තේ මම දැම් පාවිච්චි කරන්න ඒක ඒක හරි සරල පයිතන් ස්ක්‍රප් එකක් තිබේ මෙන්න මේ විදි තමයි පාවිච්චි කර හරද යුවාරල්ලක විදිට අපේ වෙබ්සයිට් එක නම තමයි මදදයාගන මෙතන HTTPS එක අනිවාරයෙන් දෙන්න ඕන හරිද ගොද HTTPS තමයි මෙතනදි පාවිච්චුට ති මෙතැදි වැටෙනවා ටාගට් සේෂන් එක වොන්ඩබල් ඊට පස්සේ මෙන්න ජෙල්ල එකක් දිමංවාට දැම්පෙන් මයි කියන කමාට එක ගහලා ශෙල් එක් සයිල්ල තින වට පෙන අපාච කියලා එල්ලති ම යුන එකක් දෙන්න හරිද සාමානය අපිට ශෙල් ක්ස් පතරද ඇවිල්ල තිය හරිද ඕකේ ඉට පස ම එල්ලෙල් එකක් ගහල බලන්න මේ ඩිරෙක්ට්‍රිය මොනද තියෙන කියලා ඉති වාට පේනවා මේ ඩිරෙක්ට්‍රික මේ ගයිල සාමාන්‍ය වෙබ් ඩිරෙක්ට්‍රික් ඩ එකක් හලක් පෙන්න්න මට පේන මේ පේට ඩබ්ඩ ඩිපෝට් මේ සාමානයෙන් ඩිපෝට් ඩිරෙක්ට්‍රික වෙබ්සර්ව එක දි එතනට කියට පස්සට පේන මෙන්න මෙතනදී පලවිනි ආන්සකට උත්තරේ තියෙනවා හරිද පලනි ආන්සකට උත්තරේ තියෙන මක කැට් කල්ල පෙන්න්න ඒ පලනි ආන්සගේ තිබ්බේ මෙන්න මෙතන ගට පස පටිස් කටන hidden.txt ෆයිල් ද වෙබ් ෆෝල්ඩ් වෙබ් ෆෝල්ඩ් එක තියෙන හිඩන් ෆයිල් එක මොකක්ද කියලා ඉතින් දැන් කටෙන්් එක නම් හරි නැති ලැගික තියෙනවා ඇති ඕක තමයි අපේ ෆස් කේෂන් එක උනේ ඇ ෆස් කේෂන් එක උනේ පසේ සෙකන්් එක විදිහට පෙහල තිබ මේක රන්නන ප්‍රොසෙස් මොනාද තියෙන කිය ඇරි මේක රන්නන ප්‍රොසෙස් මොනා ති කරගන්න ප්‍රොසෙස් මොනාද කියන ඉතින් මෙතැන්දි සාමාන්‍යයෙන් අපිට රන්නන ප්‍රොසෙස් සිස්ටම් ප්‍රසෙස් මොනාද කියල බලාගන්න පුළන් සිස්ටම් සිටල් එකත් එක්ක සිස්ටම් සිටල් එකත් එක්ක මට පුළුව මේක රන්නන ප්‍රොසෙස් ටික බලන්න මේකත් එක මං ඕනන් ග්‍රප් කරන්න මෙතන දවා හින්ටක බැලුත්හෙමට පේනවා පිග්‍රප් රනින් කියෙක රන් කරන කලතා මෙයා කිය හරි මේකොට ලේසි මශින එකක් කලකිව එකයි ප්‍රාණි කොට මෙයා කරන්න මේ සිස්ටම් සිටල් එක රන්නන ප්‍රොසෙස් ටික පෙන්න්නන එක අන්න කර පැදිලි මෙතනති රන්නන සවසස් කිහිපයක් අපිට පේන්න තිය හරිද ඒ අතරි මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි ඇත්තටම ස්පීශියස් කියලා අපි හවාගත් ොද මේක නම තිය හිද ට්‍රයි හැක්මේක නම තියෙන නිතය ඔක්කොම සාමාන්‍ය දේවල් තමයි මෙතනදී තියෙන්නේ හරිද හැබැයි මේක ඇත්ත සිනාරික ගත්තුත් එම මෙන්න මේ වගේ ඩිස්ක්‍රපෂන් අපි දාමාන්‍යෙන් දාන්න හැ හරිද පහිතන අටක කෙනෙ කියලා එතකොට වාට මේ වගේ නමක් දැම්ම තක්ගල හවාගන්න පුළුවන්නේ එතකොට ගොඩක් වෙලාවට අපි කරන්න සාමාන්‍ය ඩිෆෝල්් පාවිච්චර නම නෙට්වර්ක් ග්‍රෆික් කාඩ් මනජ ඩිස්ක් මනජ එන්වඩිය ඩ්‍රෆික් මනජ ඔර වගේ නම්ස් දාන්න පුළ මේගෙන ඔපියස්කේට් කරන ස්කිල්ස් හරි නැතා හයිඩින් කරනවා ෆිස් කල්ට් කරනවා කර කිය ඇතරම ඇතරම එක කියවන බැරි විදිට හදනවා කෙන එක හරිද චංගනවාගේ අර්ථය ඉතින් මේ පැති දෙන මේ ඇතරම ඩිස්ක්‍රපෂන් හරිද රන්නන ප්‍රොසෙස් එක තමයි බුන්ටු සර්විස් කියන්න ප්‍රසෙස් එක හරි ෝක තම රන්නන සර්විස් එක
ඉතින් මට පේනවා මෙතනදි මේ ග්‍රප් කල් අපි ගත්ත ඇත්තරම රන්වෙන සර්විසස් ටික හැට රන්වෙන සර්විස් එකේ රනින් කියන ස්ටේට් එක තින ටික තමයි අපි මේ ගත් හරි ඉතින් මේක මේ විදිහට ඇරුණ හම ගන්න තව විදිහක් තියෙනවා හරිද අපිට පුළන් මේක ටයිප් එක සර්විස් එකක් කියලා දීලා අරන් ස්ටේට් එක දීලා සාමාන්‍යෙන් එවිදිර ගන්න බට් මං එතන දැම කරන්න එන්න මේක තියෙන විදිහට යනවා සාමානෙන් ලොකු කමාන්ඩ එකක් මේ සිස්ටම් සිටියල් මාන්ඩ එකත්තකම පාවිච්චි කරලා බෙරන්නන්න සර්විසස් ටික ගන්න දෙක තමයි ෆුල් කමාන්ඩ එක දිමන් ඒ කරන් කරන්න යන්න මෙතන දීල තින කමාන්ඩ එක මෙතන ගත්තා මේ අවුට්පුට් එක ඔබදිරම තමයි එන්නේ බයි මේක මේ අපි මේ ග්‍රප් කරලා ෆිල්ට කරන්න මෙයා ගන්න එහෙම නැතුව ගන්න විදිහක්ති හරි ඒක වට වෙල බල ලයිව එක සමහරක් තැන්වල ඇති මං සමහරක්කට අයින් කරයි පිලයිව එක දීක ගැන කතා කරා හරිද ඊට පස්සේ ඉතින් ඊට පස හලතික අපතරම අපේ නම හරිද මේ සර්විසගෙන් නම හැබයි අපිට දැක අපි වාගත මෙතට ඩිස්ක්‍රපෂන් එක ලයිව එක මෙතන තු පාරක්ට මේක ට්‍රයි කල බල මට පස්ස තේරනේ මේ ගුඩිගට පස මෙතන ඇත්තතිව ඩිස්ක්‍රපෂන් එක එක නෙමේ නම කියලා ඉතින් මෙතැදි බලාගන්න පුළුවන් විදිහක්තා මෙන්න මේ සර්විස අපි රීඩ් කරන්න මේක සෝස්ස අපි කියවන අපිට මේක බලාගන්න පුළුව ඉතින් ඒ අපිට කියවන්න පුළන් සාමාන්‍ය සිස්ටම් සීරියල් කමාන්ඩ එකත් එක්ක එන්න මේ කොන්කට් ේෂන් කියන කැට් අපි සාමාන්‍ය ෆයිල්ල ප්‍රීට් කන්න හෙමන නිකම් කැට් කරොත් එහෙම මේ ෆයිල් එක ඒ ඩිරෙක්ට්‍රිගේ තියෙන්න්න ඕන හරි බැයි මේ ෆයිල් මේ ඩිරෙක්ට්ගේ තියෙන ඕනි නැහැ සිස්ටම් සිරිලක පාවිච්චි කරනවා හරි හැබ මේක පාවිච්චි කරනකලා මේ සර්විසස් ෆයිල්ස් බලන්න විතරයි හරිද තනම් පාවිච්චි කරන්න බැහැ එක හරි ඉතින් එහෙම බැලුවට පස්සවට පේනවා මේ ප්‍රයිහැක්මී කියන්න ඇතරම ඩිස්ක්‍රපෂන් එක මේ ප්‍රොසෙස් එක නම හරිද ඉතින් එතනදි පස්සවට පේනවා මෙන්න මේ ලිප් කියන එක නෙට්වර්ක් මැනේජ කියන එක එන්නම් ඉනි.ඩයිලොග් කියලා කියනවා අපේ සර්විස් එක නේම් එක තමයි සස්පිෂස් ෆයිල් එක නේම් එක නේම් එක හරිද යෝක තමයි උත්තරේ උඩේ ඉතින් කලින්ම මේකට හාගත් අපේ සර්විසක මොකක්ද කියලා උබුන්ටුට සර්විසකත්ම ඉතින් ඊට පස්සේ මම නැවිගේටන්න මෙන්න මේ ඩිරෙක්ට මොකද මේ ඩිරෙක්ට තම අපිට දැන් සස්පිෂස් විදිහට තියෙන ස්පිෂස් තිර වෙන මේ මෙතර හට මට හිතන මේ ශෙල්ලගත්තක වැඩ කරන්න බැරිවේ කියලා මොකද මේක ඩෙප්‍රිකේටඩ් එන මේ ගොඩකලාට PHP වල ෆංශන් මේ වල් පංක්ෂණ එක පාවිච්චි කරලා දත්ත ශෙල්ල එකක් එන්නට මේ එක්ස්පොයිට් එක ති මම මේ පැත්තෙන් ගන්නම් තව ශෙල්ල එක එකත් එක අරගෙන මෙතන රිවර්ශල් එකක් ගන්නයි හදන්නේ ඉතින් රිවර්ශල් එකක් අපිට ලේසියම්ම ගන්න පුළුවන් ශල් එකක් ගන්න මෙතනද එක අපිට ලේසිය ති ම රිවර්ශල් එකක් ගත ති මෙතනදි සමහරක් කලාටවා පාවිච්චි කර ඩිරෙක්කවන්ස් වැඩන ලයිවේ හිටියනවට පේන අපි මුලිම ට්‍රයි කර මෙන්න මේ පෑශ් කියන එකත් එක් අරගෙන දෙන්න හරි දෙකන මේ දැනුත් ඒක රික්කස්ට එක තෝස්රුනා මෙන්න මේ බෑශක නිකං රන් කරට රන්නුන්නෑ එන්න මේ විදි රන් කරට පස්මික් සාමාන්‍ය මේ කරන්න බෑශ් සී කෙනෙකින් බෑශ් මාන්ඩ එකක් එක්සිකියුට් ගන්න මෙන්න මේ මාන්ඩ එක කියලා දෙනක තමයි කරන්න එකම එක වෙනස් විදිකට කර ගත්ද ඇති මේ එක්ස්පලොයිට්ගේ ප්‍රශ්නයක් ඒක ඒ අපි ඒගෙන් විවශල්ලයක් ගත්තා මෙතිරින් හට මේ ගඩන්න මේ කලොස් කළ දාන්න මට යන්න ඕනියුනේ එන්න මේ ලිප් කියන එකට ලිප්ගේ තිබ නෙට්වර්ක හරිමක් කරකල ෆයිල් හරි මෙතනට ගිහිල ොද බලන්න එන්න ගොඩක් තියෙනවානේ ඉටට ලේසි මට සිස්ටම් සිටියල් එක ආයිත් අපේ ප්‍රොසෙස් එක ගත්ත බුන්ටුඩ හරි මෙතැන්ටන මට යන්න ඕන ඉතින් එතනට ගියාට පස්සේ වාට පේනවා ෆයිල්ස් කිහිපයක් ම මෙත පෙන්න්න
ෆයිල්ස් කිහිපයක් තියෙන එතනදී කොන් ඩ කියල ඩෙක්ටස් ටිකක් VPN කෙලෙක් ෆයිල් එක ඒවගේම inet.conf කියල ෆයිල් එකක්තන මේක තම එකම කන්ෆිකරේෂන් ෆයිල් මේ සෙට් එක මේ ඔක්කොම executable files executable files තමයි තියෙන්නේ මෙන්න මේක ඩිරෙක්ට් එක මේ සෙට් එක ඔක්කොම executable file set එකක් තමයි තියෙන්නේ හරි ඉතින් මම මේක රීඩ් කරන්න ඒක මම තාම අයිඩියා එකක් නෑ මොකක්ද මේ කියලා ඔන්න දැන් තමයි හම්බුනේ මේක අපේ ඊළඟ ප්‍රශ්නට උත්තරේ මම හිතන්නේ හරි ඔව් දැන් what is the log file name of the miner instance හරිද log file එකේ instance එකේ log file එකේ නම මොකක්ද කියලා නේද inet.conf එක තමයි ඒක ගොඩක් තියෙනවා ඉතින් ඒ නිසා මම කරන්නේ මේකෙන් පළවෙනි සෙට් එක විතරක් ගන්න අපි rows 30ක් විතර ගමුකෝ rows 30ක් විතර ගමු මේකේ හරිද ඔන්න මම rows 30ක් විතර ගත්ත පළවෙනි row ටික මෙතන ඉඳන් තමයි පටන් ගන්න හරිද පළවෙනි දි තමයි මම ගත්තේ ඔයාලට වෙනවා එතන id කියලා එකක් තියෙනවා ඊට පස්සේ log එක වැදිලා තියෙනවා හරිද conf back status miner bitcoin miner thread started එල mine v id එකක් වැදිලා තියෙනවා සෙට් එකම ඔක්කොම ගොඩක් වෙලාට ලූප් වෙවි යනවා ඇත්තේ ඉතින් මෙන්න මේක ගැන ලොකු අයිඩියා එකක් නැහැ මොකක්ද කියලා දැන් අයිඩියා එකක් තියෙනවා මම කියන්නේ අපි මේ වෙලාවේ ස්ටේට් එක අපි ලයිව් එක ප්ලේ කරද්දි මේක ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ මොකක්ද කියලා ඉතින් අපි කරේ මෙන්න මේ ස්ට්‍රින්ග් එක අරගෙන කෙලින්ම ගිහිල්ලා දැම්ම මොකටද හරිද සයිබර් චෙෆ් එකට දැම්ම මෙන්න මේ අවුට්පුට් සයිබර් චෙෆ් එක නම් මම දැන් ක්ලෝස් කරලා ඒක බලක් නෑ මම ආයි සයිබර් චෙෆ් එකක් ගන්න ඒක හොරපෑන් ඉතින් සයිබර් චෙෆ් එකේ තියෙන හොඳ ෆන්ක්ෂන් එකක් මැජික් කියලා ෆන්ක්ෂන් එකක් ඒකේ සාමාන්‍යයෙන් අපි නොදන්න ඩේටා ටයිප් එකක ස්ට්‍රින්ග් එකක් දැම්මහම එයා අපිට අයිඩෙන්ටිෆයි කරලා දෙනවා මේක මොන ಜಾති එකක් වෙන්න පුළුවන්ද කියලා හරිද මොන ಜಾති එකක් වෙන්න පුළුවන්ද කියලා ඉතින් මම මෙතනදී ටෙස්ට් කරගෙන මෙන්න මේ මැජික් ෆන්ක්ෂන් එක මෙතනට drag and drop කරලා බෙදලා දාගන්න. දාගත්තට පස්සේ ඔයාලට වෙනවා මෙතනදී රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා. රිසල්ට් එකක් පේන්න තියෙනවා. ඉතින් මම මෙන්න මේක කොපි කරලා ගන්නවා. ඒක කොපි කරලා අරගෙන හරිද මම දෙක තියෙන්නේ ඔයාලට පේනවා මෙතනදී මේක දෙපාරක් රිපීට් වෙලා තියෙනවා. රිපීට් වෙලා තියෙන එක මේක දෙපාරක් මම ඒක අයින් කරගන්න. හරිද? ඒක ගන්න. හරිද? ඉතින් මේක මට තාමත් අයිඩියා එකක් නැහැ මොකක්ද කියලා. දැන් අයිඩියා එකක් තුනේ වෙලා අයිඩියා එකක් නැහැ but ඊට පස්සේ මම මෙතන නිකන් පේස්ට් කරා මෙතන ඊළඟට අහලා තියෙනවා what is the wallet address of the miner instance කියලා. අර mine එකක් run කරනවා මෙන්න මේ run වෙන mine එකේ wallet address එක කියන්නේ මේ run වෙන mine එක මේ mine වෙනකොට මේ අදාළ funds ටික නැත්නම් මේ bitcoin ටික කොහෙද send on වෙන්න ඕනි කියලා address එකක් තියෙනවා මෙන්න මේ address එක තමයි මේක. ඉතින් මම නිකන් මෙතන පේස්ට් කරාම මේක තමයි address එක. දැන් තමයි ටිකක් ආතල්ලඩේ පටන් ගන්න මොකද දැන් අපි පොඩ්ඩක් ඉන්වෙස්ටිගේට් කරන්න ඕනේ මේ ඇඩ්‍රස් එක කාගේද කියලා හොයාගන්න. හරිද? ඉතින් අපිට පුළුවන් එකට ඔන්ලයින් සර්ච් කරලා බලන්න මේ ඇඩ්‍රස් එක කාගේද කියලා. ඉතින් මම මෙතනදී blockchain explorer එක පාවිච්චි කරා මේ ඇඩ්‍රස් එකේ transactions වෙලා තියෙන්නේ කොහෙටද කියලා බලා ගන්න. හරිද? මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරා. ඉතින් මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරලා transactions වෙලා තියෙනවා. ඇඩ්‍රස් කිහිපයකටම transactions වෙලා තියෙනවා. ඉතින් ඒ ඇඩ්‍රස් අතරින් ටිකක් භයානක ඇඩ්‍රස් එකක් විදිහට හොයාගන්න පුළුවන් උනේ මෙන්න මේ ඇඩ්‍රස් එක. හරිද? මේ ඇඩ්‍රස් එකට අපේ ඇඩ්‍රස් එකේ ඉඳලා මෙන්න මේ ඇඩ්‍රස් එකට බිට්කොයින්ස් 4ක අගයක් හුමාරු වෙලා තියෙනවා. ආසන්න වශයෙන් 4ක ඇඩ්‍රස් එකක් මෙන්න මේ ඇඩ්‍රස් එකක් තියෙනවා. මේ ඇඩ්‍රස් එක 0.1 6 ගාගයක් සාමාන්‍යයෙන් දල වශයෙන් ඩොලර් 13000 ගාණක්. ඊට පස්සේ සෙකන්ඩ් එක ගත්තොත් මේක ඩොලර් 3,24,000 ගාණක් ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. හරිද? මගේ ඊළඟ පාර්ට් එක උනේ මෙන්න මේ ඇඩ්‍රස් එක කාගේද කියලා හොයන එක. දැන් මේ අපි හදන්නේ මේ ඇඩ්‍රස් එකක් රිවර්ස් බෑක් කරන්න. හරිද? රිවර්ස් බෑක් කරන්න හදන්නේ. ඉතින් මම මේ ඇඩ්‍රස් එකත් කොපි කරලා ගත්තා. කොපි කරලා අරගෙන මම සාමාන්‍යයෙන් ওই විදිහට මේකටත් දාලා බැලුවා. මේකටත් දාලා බැලුවා කාගේ. මට හොයාගන්න හම්බුන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මම මෙතනත් දාගත්තට මෙතනත් දැම්මා. මෙතන දැම්මට පස්සේ මේ බලන්නකෝ wallet holder ගේ නම ඇත්තටම මෙතන ආවා. මෙතනින් අපිට ID එකක් ගන්න පුළුවන්. මම කලින් දැනගෙන හිටියා නා. මෙතන වැටෙනවා Ivan කියලා නමක් එක්ක Convertive Ivan Convertive කියලා ඔහොම නමක් වැටෙනවා. හරිද? එයාට තමයි මේක අයිති කියලා රෂ්‍යා කන්ට්‍රි එක රෂ්‍යා පෙන්නන්නේ. හැබැයි මට කාගේද කියලා හොයාගත්ත මිසත් ඊළඟට මේක අහලා තිබ්බ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න හම්බුනේ නැහැ.
මොකද මෙතන අහලා තිබ්බේ the wallet address used has been involved in a transaction between wallet belongs to which target thread group. කියන්නේ ඔයාගේ මේ අර wallet address එකෙන් ඔයා කියන්නේ මේ කලින් පාවිච්චි කළ wallet address එකේ transactions කරලා තියෙන අනිත් thread group එක මොකක්ද කියලා. ඒ address එක කාගේ වෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. මොන කාගේද කාගේ thread group එකක වෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. එතකොට අපිට ඇත්තටම අයිතිකාරයෙක් හොයාගන්න වෙන්නේ. හැබැයි මෙතන වාට බැලුවොත් එහෙම පේනවා තියෙන්නේ වචන 3ක 4ක වර්ඩ් එකක් තමයි මෙතනදි තියෙන්නේ. ඉතින් ඕවියට 3-4 පාරක් වාගතට පස්සේ මම මේක කැන්සල් කරලා දාන්න. හරිද? මෙතන ID එකක් හොයාගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ මම නිකන් ID එක විතරක් හරිද? මෙන්න මෙතනදී ID එක විතරක් මම ටිකක් කියන්නේ මේ wallet address එක විතරක් search කරා. wallet address එක විතරක් search කරාම මෙන්න මෙතනදී වට පේනවා මෙන්න මේ address එක තියෙන්නේ. හරිද? XBT කියන coin එකට අදාළ address එක. එතනත් පේනවා. සහ මෙතනත් එයාගේ නම් ටිකක් තියෙන type එකේ individual contributive I1 get කියලා හැම ටිකක් තියෙනවා. හරිද? date of birth එකක් තියෙනවා. දැන් මෙතනදී අපි දැන් පුද්ගලයා කවුද කියලා හොයාගත්තා. thread group එක මොකක්ද කියලා හොයාගත්තේ නැහැ බා. හරි. ඉතින් මේ නම් එකත් එක්ක තව හම්බුණා මෙන්න මේ ආටිකල් එක. මේ ආටිකල් එක ලියලා තියෙන්නේ lockbit take down the Switzerland. හරිද? lockbit එකේ ඉතින් හරිද? ransomware එක ගැන තියෙන detail එක. ඉතින් මේක read කරන්න පුළුවන්. ඔක්කොම විස්තර ටික තියෙනවා. ඉතින් මේකෙන් අන්තිමේට අපි හොයාගත්තා මේ lockbit කියන ඒ affiliate ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් affiliates ලා දෙන්නෙක් ඉන්නවා. ඔට සංගෙටෝ කියලා වෙන්න තියෙනවා excel කරන්න සහ I1 මෙන්න මේ දෙන්නගේ කියලා. ඒ අතරිනුත් I1ට addresses 9කුත් සහ මේ ඔට කියන එක්කෙනාට එක address එකකුත් තමයි ඇවිල්ලා තින්නේ. addresses 10ක් ඔක්කොම හම්බෙලා තියෙනවා. ඒ address 10න් එක address එකක් තමයි අපිට මේ හම්බෙච්ච address එක. හරිද? අපිට හම්බෙච්ච address එක. ඒ ඔකට තමයි අර අපේ address එකකින් transaction එක වෙලා තියෙන්නේ. basically bitcoin mine එකකින් mine එක through transactions එක ගිහිල්ලා තියෙන්නේ මෙන්න මෙයාට. මෙයාගේ address එකට. හරිද? ඉතින් ඔන්න ඔහොම තමයි ඒක හොයාගත්තේ. ඉතින් මේකේ thread group එක තමයි ඒකවල lockbit කියන thread group එකට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් ඒක තමයි මෙතනදී මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන thread group. ඉතින් මේකට මම ඇත්තටම 10න් 10ක් දෙන්නම්. මොකද ඒක මාරු. හරිද? හොඳ ලස්සන වැඩක් ඒක. ඉන්වෙස්ටිගේට් පාර්ට් එකක් වගේ. ඉතින් ඔයාලා තව දන්න මේ වගේ මැෂින්ස් තියෙනවා TryHack me කී හරි වෙන කොහේ හරි platforms වල හරි recommend කරන්න කමෙන්ට් එකක් දාන්න මෙන්න මේ platform එකේ මේ machine එකක් තාත්තල් කියලා. හරිද? ඒක අපි live එකක හරි play කරමු නැත්නම් මේ වගේ වීඩියෝ එකක් හරි කතා කරමු. ඉතින් ඔය ටික තමයි මේකේ තියෙන්නේ. මම ආයේ මේක sum up කරොත් එහෙම first of all අපි කරේ initial access ගත්ත server එකට. මේකල අපිට පොඩි description එකක් දීලා අපේ මෙන්න මෙහෙම server එකක් තියෙනවා. ඒක hack කරලා තියෙන්නේ. හරිද? තියෙන්නේ Brickpress Media Corporation was working on creating brand new web team that represent read-on wall using 3 million byte brick. Agent Murphy comes with the stick of the bad luck, and here we go again. The server is compromised. Server compromised වෙලා තියෙනවා, and we lost access. But access එකක් නැති වෙලා තියෙනවා. I did hack back the server and identify what happened there. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේක මොකක්ද? අපිට server එක hack කරලා identify කරගන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි හොයාගත්ත මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. හරිද? මේකේ service එකක් run වෙනවා suspect process එකක් එක්ක. ඉතින් මේ process එක තමයි mine එක. හරිද? bitcoin mine එකක් මෙතනදී පාවිච්චි වෙලා තියෙනවා. මෙන්න මේක ඇත්තටම server එක hack කරලා පස්සේ ඒගොල්ලෝ අරගෙන තියෙන කරලා තියෙන දෙයක් mine එක run වෙන එක. ඉතින් ඒක process එකක් සාමාන්‍ය real world scenario එකක නම් මේ වගේ එකක් වුණාම මුලින්ම කරන්නේ run වෙන service එක නවත්තන්න. එක දැන් ඒක running condition එකේ තමයි තාම තියෙන්නේ. කියන්නේ තාම run වෙනවා. හරිද? බට් මේක simulated නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය මේ වගේ එකක් කරද්දී මුලින්ම කරන්නේ මේ වගේ එකක් කරනවා නම් මුලින්ම quarantine කරනවා. හරිද? machine එක quarantine කරනවා. අයින් කළා දාන්න. අයින් කළා කියන්නේ අපේ network එකට අයින් කළා දාන්න. නැත්නම් network එක through මෙයා spread කරන්න පුළුවන් මෙයාගේ mine එක තව කොහෙට හරි. හරි? propagate වෙන්න පුළුවන්. ඒක නවත්තන එක මුලින්ම network එකේ මෙයාව detach කරනවා. හරිද? ඊට පස්සේ තමයි run වෙන process බල suspicious මොන හරි දෙනවා නම් මුලින්ම process එක run කරන එක නවත්තන state එක down කරනවා. හරිද? running condition එකෙන් නවත්ත. ඊට පස්සේ investigate කරන්න ගන්න. ඉතින් එහෙම හොයාගෙන යද්දී අපිට හම්බෙච්ච log file එකකින් අපිට හම්බුණා string එකක් but
ඒ අපි බලද්දි ඒක බොලට ඇඩ්‍රස් එක හරිද මේ බොලට ඇඩ්‍රස් එක බිට්කොයින්න මයින එක ඉන්තරු බොලට ඇඩ්‍රස් එක හරහා තව කෙනෙක්ට ට්‍රන්සක්ෂන්ස් කරලා තියෙන ඉතින් අපි ඒක ට්‍රන්සක්ෂන්ස් රිවස් බැක් කර මේක නිකන් හරිට ඔතින්ට වගේ සිින්දයක් ඉතින් එතනදි බලු හාම අපිට එයාගේ නමත් එක්ක හවාගන්න නම්මුණ මේ ඇඩ්‍රෙස එක කාට අයිති එකක්ද කියලා හරිද තවදුරත් වාගෙන ඇද අපිට ආටිකල් එක හර ලොක් පිට ලගේ පිජර් සත් දෙන්නේ අයත් ඇඩ්‍රස් එකක් මේක ඒකන මේ අයිවන් කොන්ටටව කෙනෙක් නට තමයි මේ ඇඩ්‍රස් එක අයිති ෆයිනල් කොෂන විදි හලා තිබේ මොන ට්‍රඩ් ගරුප් එකද කියලා ඉතින් මේකත් එක බලද මේ ආටිකල් එක බලදදි අපිට අයිඩිය එකක් ගන්න පුළගුණා මේක මේ ලොක් බිට් රන්සම්ය නැත්තං මැල්වහ කර දාලා ඒගොලඟි පාවිච්චි කරපු එක ට්‍රන්සක්ෂන් සල්ට පාවිච්චි කරපු ඇඩ්‍රස එකක් කිය තුර මේ ට්‍රඩ් ගරුප් එක වෙලා තින ලොක් බිට් කියන ට්‍රඩ් ගරුප් එක හරිද ඕක තමයි මේ මැසින් එකේ තාරාංශය සහ මැසින් එක කතා කර ඉතින් ඔය ටික තමයි අපි ලයිව් එකේදීත් කතා කර හරිද ලයිවෙදිත් කතා කර සාමාන්‍යයෙන් ලයිව එකෙති පෑකට අධික කාලයක් පෑකට අසන්න කාලයක් ඔටික් කතා කර වීඩිය කියනඟ පෙච්චර දෙයක් හැමකද පිට බලංගින්න ඔරුන්නේ ස්කෑන් එක වෙනක සහ ස්කෑන් එක වෙනක අපිටික කරලා තියෙන්නේ එන්න මං ඒටික අවුට්පුට්ටික පෙන්නවා එනි ඇවුලක් නෑ මං හිතර ලයිවකට වඩා දැන් ටිකක් කම්ෆෝට් සහ පෝෆෙට් විදිහට තේරෙන් නැති කියලා කලින්කට වඩා මොකද මයි වීඩික බැලුව ලයිව එක පොඩ්ඩක් වීඩිය එක පොඩ්ඩක් නෙමෙන් ගොඩක් වීඩිය එක ඔඩිය සිංක් වෙන්නම නැහැ එක නිකන් අර ෆොටෝස් වල ඩබ් කරලා වගේ තමයි තියන්නේ එහෙදල වඩක් නැහැ ඒ නිසා තමයි මම තීරණය කරේ නැහැ මං වීඩියෝ එකක් දැම්ම කරනවා කියලා ලයිව් එකේ ඉවරෙච්ච ගමන් මේ වීඩියෝ එක පටන් ගත්ත කරන්න හරි ඉතින් මේ වීඩියෝ එක සෝරි මේ මැෂින් එක ප්ලේ කරන්න අනිවාර්යයෙන් PC level මැෂින් එකක් සාමාන්‍යයෙන් විනාඩි 40ක 45ක විතර ප්ලේ ටයිම් එකක් තියෙන්නේ. සාමාන්‍ය මේගොල්ලෝ දෙන පැයක වගේ ප්ලේ ටයිම් එකක්. හරි ක්‍රියේටිව් එකක්. මේක හදලා තින්නේ try hack me එකේ 3 million users ලා ආප් එකට සෙලිබ්‍රේට් කරන්න bricks haste කියලා. I think more than year අවුරුද්දකට ආසන්න 363යි නේ. පහයි අවුරුද්ද 360 දවස් 363ක් මේක රිලීස් කරලා ප්ලේ කරලා බලන්න ආත සහ අනිවාර්ය රෙකමන්ඩ් කරන්න වෙන මේවා මේ රිලේටඩ් හරි අර හැමදාම බූට් රූට් මැෂින්ස් ප්ලේ කරනට වඩා මේ රිලේටඩ් මැෂින්ස් මොන හරි තියෙනවා නම් ඉන්වෙස්ටිගේට් කරන්න වගේ ඒවල් කරන්න අපි ප්ලේ කරමු ප්ලේ කරලා බලමු හරිද පිටත් මාත් ආසයි ටිකක් ඒ සයිඩ් ඩීලින් කරද්දී දැන් මේක ඇත්තට මේ ට්‍රාන්සැක්ෂන් රිවර්ස් බැක් කරලා හොයනවා කියන එක ටිකක් අලුත් දෙයක් හරිද මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ එකක් ප්ලේ කරන්නේ ඔකට කලින් එක පාරක් ඒකත් හැක්ද බොක්ස් එකේ ශලෝක් එකතු පද මෙන්න මේ වගේ එකක් තිබ්බ මේ හා සම්බන්ධ එකක් මේ වගේ මේක මනේ මේ හා වගේ එකක් එයරෙන්න්න මේ වගේ ප්ලේ කරීමනෑ මාරම ඉන්ෆෙස්ටික් අරමන් කලින් වගේ රිකමන්් කරන්න ඔගොල කලින් ප්ලේ කරලා තිනන හරි එම නැත්තම් ප්ලේ කරන්න ආසායන්නවා හරි හෙමක් කර දින රිකමන් කරන්න කමෙන්ට් එකක් දාන්න මෙන්න මේක ප්ලේ කරමු කියල පලට්ෆෝර්ම එකත් එක්ක ලින්ක් එකක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ තෑන් කරන්න නැතුව ඉතිං හරි ඕටික තමයි ඔකරල් කතා කරන්න තේ ඉතිං පරණවුරුද්දේ තරට අන්තිම වීඩිය එක ලයිව් එක ලයිව එක කවි කර පරණවුද්ධ කරන එක දැන් අලුත් අවුරුද්ධ ළඟයි මොකද දැන් හරියටම වෙලාව රෙකෝඩ් කරන වෙලාව 12:01යි හරිද 14 ඉතින් කියන්න තියෙන්නේ අලුත් අවුරුද්දේ හොඳට වැඩ ටික කරගන්න ඔගලන්ගේ ස්ටඩීස් තිනනම් ස්ටඩිස්ටික හොඳට කරගන්න සහ මේ රිලේටඩ් හරිවාගේ කැරිය ලයි් එක හරිමන හරි අලුත් අප්ඩේට්ස් මන හරිනා නගේවා හොඳටම කරගන්න පුළුවන්ගෙන කියලා ප්‍රාර්ථනා කරවා ඉතින් අපේ අප්ඩේස් ටික එන්නේ තියෙන තිවාට පේනවා මෙතනද අපේ සයිට් එක තියෙන හරිද සයිට් එක ලෝංච් එක අපි කරනවා බ්‍රෑන්ඩ් ලෝංච් එකක් විදිහට තමයි යන්නේ ඒකත් ලස්සන සයිට් එකක් ඔයගොල්ලෝ සයිට් එක ගොඩක් ලස්සනයි හොඳ ඩිවලපර් කෙනෙක් ඉන්නවා ඉතින් ඔයගොල්ලන්ගේ ඉස්සරහ වැඩවලට අපි ආව කන්ටැක්ට් කරගන්න පුළුවන් මේ එයා through සයිට් එක කරගෙන හරිම ලස්සන සයිට් එක ඔයගොල්ලෝ දැක්කම පස්සේ ගන්න බලා ගන්න පුළුවන් මේ ඉතින් සයිට් එකේ අප්ඩේට්ස් ගැන කතා කරොත් එimhe UI එක මාරම ලස්සනයි UI එක ඔයගොල්ලන් සයිට් එකේ හැමදාම ඉන්න හිතන වගේ UI එකක් තියෙනවා ඒකත් එක්ක සයිට් එක තව ඉස්සරහට LMS එකක් ඊට පස්සේ ඔයගොල්ලන් ලැබ් එන්වයරන්මන්ට් එකක් ඔය ටිකත් ඔක්කොම හැදෙන ගමන් තියෙන්නේ ඒක අපි ඉස්සරහට දෙන්න දැනට සයිට් එකේ බ්ලොග් පෝස්ට් වගේ සාමාන්‍යයෙන් සිම්පල් දේවල් ටිකක් කියනවා හරිද කලින්ට වඩා ටිකක් ඇක්ටිව් එකේ සයිට් එකේ යයි ඒ හින්දා
ඒවගේම අපේ සීට ෆලටෝම පැත්තෙන් ගත්තොත් එම සීට ෆලටෝම එකෙත් කලින් ගත්ත මේ එක ඉපෙන්සලට අදාළ අරුණ හම ජෙනරල් කියල එකක් අප අලුත්ගේම හදන්නම් මේ ජෙනරල් එකේ සාමාන්‍යෙන් ඩේලි නැත්තං වීකලි වගේ කටෙන් බැටල විට අලුත් සයිට් එකක් අලුත් මශින් එකක් අලුත් චලජකක් පැටන විදිහට හැමෝටම ෆ්‍රී පලේ කරන්න පුළන් විදිහට එක හදන්න හරි ති වාටත්කොට තියෙන්නේ එකකට එකක් ක්‍රියට් කරගෙන චලංචික ප්ලේ කරන්න විතර ඇරදවා දන්නවා පිකෝසිටිය ෆිට ට්‍රයිහක් මේ තින සමහරක් චලෙන්ජ සැක්ද බොක්ස එක තින සමහරක් චලෙන්ජ වෙන මේ වගේ චලෙන්ජ සවන ඩේලි අප්ඩේට් විදිහට හරි වීකලි අප්ඩේට් වන දිට හදන්න බලාපොරොත්වයන ඒතුට හැමෝටම අයිලන් වයි එහම නැත වර්ල් වයි් ප්ලේ කරන්න පුළන් දිට දෙයි ඉතින් ඔගොලන් කරුට කැමති නම් සිටිය හදන්න දැනටම හදන කටන්නවන අපේ සබ්ිෂන් පෝට්ලක තියෙනවා ඒකට සබ්මික් කරන්න පුළ හවනත් අපි ඩිරෙක්කන්ට කරගෙන අපි හර පේටීම එකටත් ඇවෙල්ලා දිගටම සිටිය ඩිවලප් කරන්න කටන් ක්‍රේට් කරන්න පුළුවන් හැකියාවත් තියෙනවා හරිද ඉතින් ඔය ටික තමයි මතක් කරන්න තියෙන ඉතින් ආයත් කියනවා අලුත් අවුරුද්ධ අලුතෙන් වැරටිකක් පටන් ගන්න තියෙන වැරටික හොඳරම අප්ඩේට් කරගෙන නෙක්ස්ටවල්ලකින් ස්මාර්ට් දිහට ලේසි විදිහට ස්මාර්ට් දිහට කරගෙන යන්න ඉතින් අපිත් පුළුවන් තරන් ඕලගේ මේ රිලේටඩ් දේවල්ලට සප්පොට් එක දෙනවා ලයික් සේෂන්ස් කරනවා වර්ක්ෂප් කරනවා ෆෙන්ස් තියෙනවා ඔය විදිරක් වැරටික් කරගෙන යනවා එහෙනම් ඊළඟ අවුරුද්ධ අලුත් වැරටිකක් එක් ඉළඟ අවුරුද්ධන මෙතැන් අවුරුද්ධයිල්ල අලුත් අවුරුද්දේ ඉංහල අලුත් අවුරුද්දේ ලස්න රටිකක් එක්ක සාලුත් අප්ඩේට් පනටිකක් එක්ක සෙට්ටනකං ඉල්ලු දෙනාටම ජයවේවා අපි